ආයුබෝවන් සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ ජනවාරි මාස 3 වන දින සෙනසුරාදා. දුරුතු පුරපසළොස්වක පොහොය දිනය අදයි. අද දින යෙදී තිබෙන පොහොය දිනයේ වැදගත්කම මොකක්ද? පළවෙනි කාරණාව තමයි අප තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ පළමු වන ලංකා ගමනය එනම් මහියංගනයට වැඩම කිරීම සිදුවන්නේ අද වගේ දවසක. ඒ වගේම තමයි සුමන සමන් දෙවියන් වහන්සේ මාර්ගඵලලාභී දෙවි කෙනෙක් කියලා අපි අහලා තිනවා. ඉතින් මෙතුමා විසින් බුදුන් වහන්සේ විසින් ලබා දුන් කේශධාතුන් වහන්සේලා නිදන් කරලා මහියංගන චෛත්‍ය ඉදි කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා බිම්බිසාර රජතුමා තමයි ප්‍රථම ආරාම පූජාව කරේ. ඒ තමයි වේළුවනාරාමය. ඉතින් වේළුවනාරාමය නැමැති ආරාම පූජාව සිදු වෙන්නේ අද වගේ දවසක. ඒ වගේම තමයි උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප සහ නදී කාශ්‍යප කියන මේ තුන්දෑ ජටිලයන් දමනය කරලා ඔවුන්ට ධර්මයේ දේශනා කරලා මේ ඔවුන්ව දමනය කරන්නේ මෙන්න මේ අද වගේ දවසක. ඒ කියන්නේ දුරුතු පුරපසළොස්වක පොහොය දවසක තමයි මෙන්න මේ කියන සුවිශේෂී වූ සිදුවීම් සිදු වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින් ඒ පුංචි මතක් කිරීමත් එක්ක අද පොහොය දවස ඔබ පෙහෙවත් සමාදන් වෙමින් පන්සිල් සමාදන් වෙමින් ලෝකයාට හිතසුව පිණිස කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු පිහිටයි, සුමන සමන් දෙවි පිහිටයි.